Hello guys, අපි අද හදන්න යන්නේ රසම රස කෑම. ඉතින් ඒකට ඕනි අල, carrot leeks, බෝංචි. ඉතින් ඒවා අපි කොටු හැඩයට කපා ගන්නවා. leeks ටික සිහින්න කපාගෙන බාගෙට තම්බාගත් බාස්මති සහල්. මේකට ගොඩක්ම හොඳ බාස්මති සහල් අවශ්‍ය ප්‍රමාණයට අරගන්න. ඊට පස්සේ තෙල් චුට්ටක් දාලා කපාගත්ත අල්ල ටික රන්වන් පැහැටි වෙනකන් බෙද ගන්න. ඒකට සුදුලුණු, එනසාර, කුරුඳු, තලාගත් ඉඟුරු, බිරියානි මල්, රම්පේ වගේ දේවල් ටික දාගෙන ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්න. ඒක සැර අනුව ප්‍රමාණය අනුව එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි සිහිනු කපාගත්ත කැරට් ටික එකතු කරලා දුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. තව අපි එකතු කරගන්න ඕනි මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු එකතු කරගෙන කපාගත්ත අමු මිරිස් ටිකත් එකතු කරගන්න. දැන් මේ ටික රන්වන් පැහැ වෙනකම් බෙද ගන්න. බෝංචි එකතු කරගන්න. ඒක ඔයාලට කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. කැමති රෝල් තෝරගන්න පුළුවන්. ඊළඟට තියෙන පොල් කිරි ටික එකතු කරගන්න. ඒ ටික මිශ්‍ර කරගෙන හොඳ මද රස්නෙන් හොඳට උතුරනකම් කවලම් කර නැත්නම් කිරි කැට ගහින්න පුළුවන්. ඊළඟට බාගෙට තම්බාගත් බත් ටික අපි එකතු කරගන්න ඕනි. ඒකට උඩින් රස වත් කරගන්න ඕන නිසා රටකයු මුද්දරක් පලං බාගෙට බෙදගත්ත ලුණු ලීක්ස් ටික එකතු කරගන්න. දැන් මද ගින්දරේ තම්බ ගන්න. ඉතින් මේ විදිහට තමයි අපේ කෑම එක රසවත් වුණේ. මේ වගේ තවත් වීඩියෝ බලන්න මාව ෆලෝ කරලා තියන්න. තවත් දවසකින් හම්බෙන්නම්. බයි. ගිහින් යන්නම්.